හිතා ගන්න බැරි ලස්සන ලෝක තියෙනවා ඔයා දන්නේ නෑනේ ඔය ඇත්තමද එහෙනම් මාගේ අතින් අල්ලගෙන ලස්සන ලෝකෙට යන් තාත්තේ ලස්සන දේවල් තිබුණත් ඔයාගේ මගේ ලෝකේ වාගේ නෑ ඒකනම් ඇත්ත තාත්තේ ඔයා තමා මගේ මුළු ලෝකෙම එහෙනම් මොකටද අලුත් ලෝකයක් හදන්න එහා තියෙන තාත්තේ ඔබේ මගේ මේ ලෝකය තියෙනකොට ඔයයි මමයි මේ ලෝකයේ ඉන්නකොට මේ අතර වටෙන්ම බය වෙලා. ඔබම කීපා අංකල් කතා කරන්නේ. හෙලෝ සීයා තාත්තා. සීයා තාත්තට මාව නැතුව පාළි නේද? ඔව් පැටියෝ. ඔයා දන්නවනේ ඔයා නැතුව මොහොතක්වත් සීයා තාත්තට ඉන්න බෑයි කියලා. I miss you සීයා තාත්තා. හරි පුතේ. හරි පැටියෝ පරිස්සමෙන් ගෙදර එන්නකෝ. මේ තාත්තට කරදර කරන්න බෑ. සීයා තාත්තා දන්නවද මල් ලස්සන ජර්නි එකක් ගියා මං ආසම තැන්වල මල් සමනල්ලු කදු මේ ඔක්කොම පිරීලා. ඒකනේ ඔයා ආසම තැන් වලටනේ තාත්තා ඔයාව අමාරුවෙන් හරි එක්කගෙන ගියේ පුතේ. පරිස්සමෙන් ගෙදර එන්නකෝ. සීයා තාත්තා බලාගෙන ඉන්නවා මගේ පැටියා එනකන් ආ. ත්‍රිෂා ඔයා දුට උදාතේ කියන්න පුතා කොහොමද හැම දෙයක්ම හොඳින් නේද? හැම දෙයක්ම හොඳින් නම් කොච්චර හොඳයි තාත්තේ. ඔයා බය වෙන්න එපා පුතා. දැන් කොහොමද දුවගේ තත්ත්වය? නිරංජනුත් මට දෙතුන් පාරක් කතා කළා. ඒවනම් මොකුත් ප්‍රශ්නයක් නැහැ තාත්තා. එයා සතුටින් ඉන්නවා. බෙහෙත් ටික නියම වෙලාවට දෙන්න ඕනේ. ඔය සීතල පළාතක්නේ පුතේ. දරුවට සීතල වෙන්න දෙන්න එපා. හරි තාත්තා. අපිට උදේම කෝච්චියරවමක් ගිහිල්ලා ඊට අවශ්‍ය දිගට යනවා. හරි පුතා. මං අද හවස පන්සලේ හාමුදුරන්ට කතා කරලා බෝධි පූජාවක් ලෑස්ති කළා. එහෙමනම් පරිස්සමෙන් ගෙදර එන්නකෝ. බුදු සරණයි පුතේ.
අය කරන්නකෝ. රිදන්නේ හරි. ප්‍රොමිස් මම රිදන්නේ. අත මෙන්න. හරි. ෂොයිනේ. අද මොකක්ද? එන්නකම් නෙමෙයි අම්මේ. මං එහෙදිත් එහෙම තමයි. වීඩියෝ කෝල් කිසි ඉවරයක් නැහැ. මං එන්නකම් බලාගෙන ඉඳලා තියෙන මගේ ඔළුව කන්න. නැත්තම් ඉතින් මට අක්කල 10ක් ඉන්නවද? එච්චර කාලෙ ඉතින් මම තනියෙන් බැරුණා හිටියේ. දැන් ඉතින් පොදුවේ බැරුණා නේ. හරිද? එහෙම නෑ නේද අම්මේ? මගේ අම්මට මට ගොඩාක් කාජරේනේ නංගිට වඩා. ඒකින්ද මට බනින්නේ. නෑ මං කිව්වා අම්මා මට බනින්නේ නෑ නෙමෙයි. අම්මේ අහන්නකෝ. රිංග අහගෙන එන්න හින්නේ. ඉස්සරහා කියන්න හොඳේ බෑ කියන්න බෑ. ඉස්සරහන් ඉන්න. මේ හෙට මගේ යාළුවෝ කට්ටියක් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙනවා. මොකුත් කියන්න එපා. ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් එයාලා මං නිසාම තමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. මේ මං අම්මේ එන්නත් කලින් හපුතලේ යන්න ඕනේ කියලා හීනමාමා හිටියා අම්මේ. ආපු ගමන්ම යනවා කියලා. ඉතින් ඒකට යන්න හා කියන්න. මොකද්ද? ඔව් අම්මේ මොකද අහන්නකෝ. මේ ගෙට ගොඩ වුණා විතරයි. ට්‍රිප් යන්න. අහන්නකෝ ඉතින් අම්මේ කේන්ති ගන්න එපා. මං කිව්වනේ ඉතින් එපා කියන්න එපා හා කියන්න කියලා. ප්ලීස් අම්මේ. ප්ලීස් හා කියන්න ප්ලීස්. අනේ මාත් එක්ක යනවා කියලා ප්‍රොමිස් කරා. අනේ ප්ලීස්. දැන් කවුද එක්කන් යනවා කියලා ප්‍රොමිස් කළේ? දැන් එයා කොහොමද එහෙම ප්‍රොමිස් කරන්නේ? ඈ? මං හං කියලා නෑ නේ තාම. Okay. Ha. Please. එහෙනම් පරිස්සමට ගිහිල්ලා එනවනේ. දුව නිදිද? ඔව් බා. ඕම මාරුවෙන් තමයි නිදි කරේ. පිස්සුවෙන් වගේ කියවරු. කෝච්චි යන්න ඕනෙලු, මල් කඩන්න ඕනෙලු, කඳු නගින්න ඕනෙලු, තරු බලන්න ඕනෙලු. පුතුම කීවිල්ලක් බං ඒකින. මේ රිස්ක් එකක් කරගෙන කෙල්ල එක්කන් ආවගේ නෙවෙයි. පරිස්සම් කරලා එකයි යන්නත් ඕනේ. නැත්නම් අංකල්ගෙන් කිසිමක් වෙන්නේ. මන් දන්නේ නැහැ බං ඒක. ඒත් මට ඕනේ මචං. මේක ඉන්න ටික කාලේ හරි මේක සතුටින් තියන්න. කොහොම මචං මේක නැති වුණා කියලා කියන්නේ මමත් නෑ කියන එක. ඒම කියන්නේ බාබන්. එක්කෙල්ලම අපිව දාලා යන්නේ කොහෙවත්. අපේ ආයුෂත් තරම් ඒකෙල්ල ජීවත් වෙනවා. ඒක කියන්න එපා. ජීවිතය කියලා කියන්නේ ඉතාලම පොඩි දෙයක් කියලා තේරුනේ මචං. ත්‍රිෂ නිසා මගේ කෙල්ල නිසා දැන් මට ඕනම වෙලාවක මෙහෙම කරනකොට වතුර දාන්න යන්න පුළුවන් නැති වෙලා යන්න පුළුවන් මම මාව අතරලා දෙන්නේ මචං මගේ හැමදේම
මගේ කෙල්ල. අපි කෙල්ලාසේ හැමදේම කරන්න ඕනේ බා. හැමදේම. මං ඉන්න ඔබට. ඔබ දන්නවද? ඔබ දන්නවද සාකි? ඔබ තමයි මගේ අයියා. ඔබ නිසා තමයි මම මෙච්චර දුරක් ආවේ. මේක දන්නවද? ඔබ මගේ යාළුවෙක් විතරක් නෙමෙයි බා. සහෝදරයෙක් විතරක් නෙමෙයි. ඔබත් එක්ක දින බැඳීම මචං වෙනම බැඳීම. යකෝ මට ආදරය කරපු හැමෝම දාලා යනකොට උඹ විතරයි මගෙත් එක්ක හිටියේ. Thank you බා. Thank you. මචං සීෂා කියන්නේ උඹේ දුව විතරක් නෙවෙයි මචං. මගේ දුව. හැමදාම අල්ලගෙන ඉල්ලන්නේ කෙල්ල පරිස්සම් කරලා දෙන්න කියලා. ලස්සන කන්දකට ගිහින් පහළ පේන යායක් වගේ තියෙන කඳු ගොඩාක් දිහා බලාගෙන ඉන්න. අහසේ වලාකුළු කඳුවල ගෑවෙනවා බලන්න. වලාකුළුත් එක්ක මම පාවෙනවා කියලා හිතන්න. පුංචි සමනල්ලු ලස්සන මල් ගොඩාක් නීදුම පිරුණු තැනක නිදහසේ ඇවිදින්න. ස්වීට් ඒන්ජල්, ඔයත් කැමති නේද මාව ඒ වගේ තැනකට එක්කගෙන යන්න? තාත්තා බයයි මං අසනීපෙන් හින්දා. ඒත් මට ඕන සීතලම සීතල මීදුම කපාගෙන යන කෝච්චියක ලස්සන ගමනක් යන්න. Good morning, Amma. Morning. Hello, office යන delay නැද්ද? ඔෆිස් යන ඩිලේ නැත්නම් මම මේ ඔදින යනකම් කියලා හිටියේ. මේ අනික කුමත් අද මට මීටින්ග්ස් තියෙන 10න් පස්සේ. හරියට. දැන් ජනේල යන්නේ අල්ලගන්න බැරි වෙයි. ඒකනේ මං ඊයේම කිව්වේ අර රාමෝ කතා කරගෙන අපේ වීකල් එකේ ගියා නම් උගුණට කරදරයක් නැතුව ගිහින් ඉන්න තිබ්බනේ ඔය ට්‍රිප් එක. අම්මේ අපේ වෙහිකල් එකේ ගියහම කොහොමද ඒක ට්‍රිප් එකක් වෙන්නේ? අපිට ඕනේ යාළුවොත් එක්ක එන්ජොයි කරන්න නේද? අපේ අම්මා ඉතින් ෆන් එකේ ඉන්න කැමති නෑනේ. ෆන් එකේ ඉන්න. මගේ රත්තරන් දුවලා දෙන්නට ෆන් එකේ ඉන්න මේ අම්මා කොච්චර මහන්සි වෙනවද කියලා හිතුවොත් ඒකත් ගොඩාක් හොඳයි. හොඳේ? පොඩි. මේ
අක්කව කිසිම වැරදි තැනකට එකගෙන යන්නේ නැහැ තේරුණාද? මම ඔය අක්කගේ හිත රිද්දන්න බැරි හින්දා තමයි මේ ගමන යන්න දුන්නේ. ඔය දන්නවනේ මං අක්කා ගෙයින් එළියට යනවටවත් කැමති නැහැ කියලා. අම්මා අක්කව හිර කරගෙන ඉන්න හිතුවට බලන්නකෝ වෙන දේ. ඇයි? මොකක් වෙන්න? මොකද්ද වෙන්නේ? නෑ මේ මට ඒක කටට ආපු නිසා කිව්වේ. හරි. බයි. පරෙස්සමයි හොඳේ. Hello, Nira. What a surprise. Call and Nudima. ඕල් කරලා නම් ඉතින් මම දන්නවනේ මටත් එක මහන්සිලා බ්‍රේක්ෆාස්ට් රෙඩි කරනවා කියලා. Call එක දුන්නත් නැතත් අපේ ගෙදර ඕන වෙලාවක කැම රෙඩි. Take a seat. Thank you. වගේචර කෝල් කරා. අද උදේ නම් කතා කරන්න හම්බුනේ. ඊයේ රෑ කතා කළා. මොකට අවුලක් නම් කිව්වේ නෑ. ඉන්නකෝ. නාලක වගීෂ මොනවද කිව්වේ 3 කන්ඩිෂන් එක ගැන? කොච්චර වුණත් වගීෂ බල කරලා මගෙන් අහපු නිසා මං ආ කියලා කිව්වට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ ක්‍රිෂා මේ වගේ ගමනක් එක ගියේ කියන්නේ. මම අවුලේ හිතුවත් එක්කින්ද කියනවා නෙමෙයි. ડોක්ටර් කෙනෙක් හින්දා කියන්නේ. මම ඒක දන්නවා. ඊයේ දවසටම එක බත් ඇටයක් බඩට ගියේ නෑ. කෙල්ල නැති සංකාව ඔයා කියන්නේ මුළු ගේ පුරා. තනියම ඉන්න කලන්තයක් වුණත් ප්‍රශ්නයක් නේ ඔක. ඒ ඉන්න පොඩි සැලඩ් එකක් හදන්න. නාලක ක්‍රිෂාගේ කන්ඩිෂන් එක ආයිපොතුන් දවස් ඉඳලා අපි දන්නවනේ. වගේ සීන තමයි ක්‍රිෂා මේ තරම් කාලයක් හරි අල්ලගෙන ඉන්නේ. ඇති. අපි මේ ගැන කතා නොකරමු. කතා කරන්න හිතේ දෙනවා. මට මේ පරිසරයට ආවහම හරි හුරු පුරුදු ගතියක් දැනෙනවා. ඒ මං එන්න ආසාවෙන් හිටියේ ඉන්න වෙන්නේ නැතිනේ. ඒ වුණාට ආන්ටි කල්කි මං ගැන හිතාගෙන ඉන්නේ එයාට ඉන්න හොඳම යාළුවා විදියට. ඉතින් එයාට මං ගැන එයාගේ හිතේ කිසිම අදහසක් තියෙනවා කියලා මං හිතන්නේ. මේ කල්කි
ඔය මේ නංගිත් එක්කලා විකාර ගමන් යන්න තු පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න. මට මොකද්ද හුරු ගතියක් දැනෙනවා අම්මේ. මට අපහු ගෙදර එන්න හිතෙන්නේ නැහැ. මෙහෙ නතර වෙන්න මම හිතන්නේ.